ආයිබුවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම අදත් ගොඩක් කාලෙකින් ඔයාලට රසම රස චිකන් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් මාළි ඩිස්සිල්ලා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න. ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. එතකොට තමයි වටිනා වීඩියෝ එකක් මම upload කරපු සැනින් ඔයාලට ලැබෙන්නේ. අපි බලමු මේ රසවත් චිකන් රෙසිපි එක කොහොමද හදාගන්නේ කියලා යමු වීඩියෝ එකට. හරිම ලේසියෙන් හදන්න පුළුවන් චිකන් රෙසිපි එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍ය බාබිකියු හදන විදිහට තමයි ලිපේ හදන්නේ. ඉතින් ඉලෙක්ට්‍රික් oven එකක් අවශ්‍ය වෙන්නේ නැහැ, අඟුරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ලේසියෙන් මේ විදිහට හදාගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙනවා සෝයා සෝස්, ඒ වගේම චිකන් බ්‍රෙස්ට් එක. ඒ කියන්නේ චිකන් කටු ඉවත් කරපු චිකන් අවශ්‍ය වෙනවා. ඒ වගේම සෝයා සෝස් ටිකක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය ප්‍රමාණයෙන් මම ඔයාලට සඳහන් කරලා තියන්නම්. මී පැණි සහ දොඩම් සෝස් මම මේකට එකතු කරගන්නවා. ඉතින් දොඩම් සෝස් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නැතත් ඒකට කමක් නැහැ. ඒ වගේම රසය අනුව ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. සෝයා සෝස් වල ලුණු තියෙන නිසා ලුණු අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය නම් විතරක් රසය බලලා ලුණු එකතු කරගන්න. ඉතින් චිකන් පුංචි කෑලි වලට කපාගෙන තියෙන්නේ මේ සෝදගෙන. ඊට පස්සේ මම ඒකට සෝයා සෝස් සහ මී පැණි තමයි මේ එකතු කරගන්නේ. සාමාන්‍ය 4 කොටු හැඩයට අඟලක විතර සයිස් එකට කෑලි තමයි මේ කපාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඔරෙන්ජ් සෝස් එක. ඉතින් ඔයාලා දැක්කා. ඒ වගේම මේකට ඉරටු අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි කෑම වලට යොදා ගන්න ඉරටු තියෙනවා. ඒවා අවශ්‍ය වෙනවා. ඔයාලට පුළුවන් ඒවා කඩෙන් අරගන්න. ඊට පස්සේ මේ සියල්ලම හොඳින් අනා ගන්නවා. අනාගෙන ඔයාලා මේක විනාඩි 15ක් විතර සයිඩ් එකෙන් තිබ්බාම හොඳයි. එතකොට මේ රසය උරා ගන්නවා චිකන් වලට. ඊට පස්සේ මේ වගේ කෑලි ටික අමුණ ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති ප්‍රමාණයක දිග ඉරටු අරගෙන ඔයාලගේ හදන තාච්චියේ ප්‍රමාණයට ඒ කියන්නේ පෑන් එකේ ප්‍රමාණයට තමයි ඔයාලා මේ ඉරටු හදා ගන්න ඕන. ඊට වඩා ගොඩක් ලොකුට හදාගත්තොත් මේක කරගන්න අමාරුයි. ඒ නිසා මම මේ විදියට මේක සාමාන්‍ය අඟල් 6ක විතර ප්‍රමාණයට තමයි චිකන් ටික මේ විදිහට සකසගන්නේ. අද මම මේ චිකන් ටික හදන්නේ තෝස හදන තැටියේ තමයි. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ පෑන් එකක් භාවිත කරන්න. මේක සාමාන්‍ය අඟල් 6ක් විතර දිගට තමයි මම මේ චිකන් ටික ඔක්කොම මේ අමුණගෙන තියෙන්නේ. මෙතන චිකන් ග්‍රෑම්ස් 500කට වඩා තියෙනවා. 600ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන්. ඒ වගේම කුකින් ඔයිල් වර්ගයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පොල් තෙල්, ෆාම් ඔයිල් වගේ දෙයක් ඕන දෙයක් වලට කුකින් ඔයිල් වර්ගයක් මේ විදිහට ටිකක් ආලේප කරගෙන දැන් තියෙන්නේ ඒක රත් වුණාට පස්සේ අපේ මේ චිකන් ටික මෙන්න මේ විදිහට ග්‍රිල් කරගන්න. හරිම ලේසි, අඩුම නියදමෙන් හදාගන්න පුළුවන්. හැමෝම කැමති වෙයි මේ විදිහේ චිකන් එකක් හදාගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මේකට අල ටිකක් හදාගන්න. ඒ අල ටික මම අද බදින විදිහට පෙන්නන්නම්. හරිම විශේෂයි ඒගොල්ලන්ට. ගොඩක්ම රසයි. දැන් මේ විදිහට චිකන් ටික දෙතුන් පැත්ත හරවලා අපිට පුළුවන් ග්‍රිල් කරගන්න. මේක සාමාන්‍ය රෑට දවල්ට වගේ කෑම වේලකට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන විනාඩි 3කට පස්සේ ඔයාලට පේනවා ඉක්මනින්ම මේකේ කලර් එක වෙනස් වෙලා. හැබැයි මේක ගොඩාක්ම වැඩි ගින්දරේ නෙමෙයි, මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේ චිකන් බාබිකියු ක්‍රමයෙන් තමයි හදන්නේ. කිසිම ඉලෙක්ට්‍රික් දෙයක් භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඟුරු පුච්ච දඟලන්න ඕනෙත් නැහැ. මේ විදිහට ලිපේ ඔයාලට පුළුවන් හදාගන්න. ඊට කලින් මම ඔයාලට පෙන්නලා තියෙනවා මේ චිකන් හදන විදිය. මාළු මිරිස් වගේ දේවල්, තක්කාලි වගේ දේවල් එකතු කරලා මේව හදලා කලින් වීඩියෝ එකක් තියෙනවා. ඒක ලින්ක් එකක් මම සඳහන් කරලා තියන්නම්. ඔයාලට ඒකෙන් බලාගෙන ඒ විදිහට හදන්න පුළුවන්. මේ තියෙන්නේ අල. ඉතින් ලොකු අලගෙඩි 3ක් හොඳින් සෝද ගන්නවා. දූවිලි ඉවත් වෙන තරමටම හොඳට ස්පොන්ජ් එකකින් අතුල්ලලා හරි කමන්නේ හොඳට සෝද ගන්න. එතකොට දූවිලි පොඩ්ඩක්වත් තියෙන්නේ නැහැ. මේ මොකද මේ අලවල පොත්තත් එක්ක තමයි බැදිලා අපේ ආහාරයට එකතු වෙන්නේ. ඒක නිසා ඉතා පිළිසිදුවට මේක මේ විදිහට කපා ගන්න ඕන. තීරු හැඩයට කපා ගන්න ඕනේ. සාමාන්‍ය මම මේ කපන හැඩේ බලන්න. මෙන්න මෙහෙම දෙකට කපලා ඊට පස්සේ උඩ කොටස ත්‍රිකෝණී හැඩයට හිටින්න තමයි අල ටික කපා ගන්න. මෙන්න මේ පේනවලට පොත්තත් එක්කම තමයි අපි දැන් මේක තඹ ගන්න ඕනේ. ලුණු සහ විනාගිරි ටිකක් එකතු කරලා සුදු විනාගිරි ටිකක් සහ ලුණු තේ හැන්දක් විතර එකතු කරලා
මේක ටිකක් වතුර වැඩිපුර තියලා තඹ ගන්න. ගොඩක් තඹ ගන්නේ නැහැ. වතුර හොඳට විනාඩියක් දෙකක් බොයිල් වෙනකොට අපිට මේක ආපහු අරගන්න පුළුවන්. ඒකතු කරගත්තේ ලුණු. මේ තියෙන සුදු විනාගිරි. දැන් මේ වතුර ටික රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා. විනාඩි 3ක් වගේ කාලයක් තමයි මේක නටවන්නේ. වතුර නැටෙනකොට ඊට පස්සේ විනාඩි 3යි තියන්න ඕන. ගොඩක් බැරි වුණොත් අපිට මේ අලේක හරි විදියට හදාගන්න බැරුව යනවා. දැන් අලගෙඩි 3ක් දෙන්නෙකුට හොඳටම ඇති මේ හදන චිකන් එකත් එක්කලා. ඒ වගේම මේකට ඔයාලට පුළුවන් සාමාන්‍ය සැලඩ් එකක් හදාගන්න. සලාද කොළ වලින් සැලඩ් එකක් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් කදිමට ගැලපෙනවා මේ ආහාර වේලට සැලඩ් එකක් සහ මේ අල සහ හදන චිකන් එක ගත්තාම ඔයාලට විශේෂ ආහාර වේලක් වෙනවා. මේ තියෙන්නේ පෙරාගත්තු අල ටික විනාඩි 3ක් තඹගෙන හොඳින් වතුර ඉවත් කරලා ඊට පස්සේ මේ වගේ ගැඹුරු තෙලේ බැද ගන්නවා. සාමාන්‍ය රන්වන් පාට වෙන්නේ ක්‍රිස්පි ගතියට එනකොට අල ටික ඉවත් කර ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අල ටික බැදගන්නේ. ඉතින් ඔයාලත් හදලා ඔන්න ඉතින් හරිම ලේසියෙන් පහසුවෙන් අඩු වියදමින් රසවත් චිකන් රෙසිපි එකක් හදාගත්තා. ඔයාලට පුළුවන් try කරලා බලන්න මේ රසවත් චිකන් රෙසිපි එක. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. රැඳී සිටියාට ගොඩක්ම ස්තුතියි. හමුවෙමු තවත් රසබර වීඩියෝ එකකින් ගිහින් එන්න. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.